ගෑල්ලමෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන වීඩියෝ එකක් තමයි ඔයා මේ අද බලන්නේ. මේ විනාඩි 5 අහගෙන හිටියොත් ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි. ගැහණියෙක් වෙච්ච ඔයාගෙන්ම ටිකක් අහලා බලන්න. ඔයා ආදරේදීව ආදරය කරන කෙනාට ආදරය කරන්නේ කොයි විදිහටද කියලා. ඔයාට උත්තරයක් හම්බ වෙන්නේ නැති. ඔව්. හරියට නිකන් අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට ආදරය කරන්නේ. අන්න ඒ වගේ ආදරයක් තමයි මම හිතනවා ගැහණියෙක් වෙච්ච ඔයා අනිවාර්යෙන්ම තමන්ගේ ස්වාමි පුරුෂයාට එහෙම නැත්නම් තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් ආදරේ දක්වන විදිහ. ඉතින් ඇත්තම කතාව කිව්වොත් එහෙම අද මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ ගෑල් ළමයි එහෙම ආදරය කරන එක ගැන නෙමෙයි. අද මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ පිරිමි ළමයි ආදරය කරන විදිහ ගැන. ඒකයි මේ වීඩියෝ එක ගෑල් ළමෙක් වෙච්ච ඔයා අනිවාර්යයෙන්ම බලන්න කියලා කිව්වේ. ඔයා දන්නවද? ගොඩාක් කතන්දර ලියවිලා තියෙනවා. ගොඩාක් කවි ලියවිලා තියෙනවා. ඇත්තටම ගැහණු ආදරය ළඟ බොළඳයි. ඇත්තටම ගැහණු ආදරය ළඟ මෙහෙමයි කියලා. හැබැයි පිරිමි ගැන එහෙම ලොකුවට කතා ලියවෙන්නේ නැහනේ. පිරිමි ගැන කතා එහෙම ඇත්තටම ලොකුවට නැහැ. හැබැයි පිරිමි ගැන ඔයාලා තේරුම් ගන්න ඕන කතාවක් තියෙනවා. ඒ තමයි ඇත්තටම ආදරය කියන දේ පිරිමින්ගේ හදවතට දැනෙනකොට, ආදරය කරන කෙනාට ඔයාගේ ආදරය ඇත්තටම දැනෙනකොට පිරිමියෙක් විදිහට එයා ඔයා ගාව ෆුල් ඕපන් වෙනවා. ඒ කියන්නේ හැමදේම ඔයත් එක්ක කියන තැනටපත් වෙනවා. හැමදේම ඔයත් එක්ක නිදහසේ බෙදා ගන්නවා. දන්නවද? පිරිමියෙක් කියලා කියන්නේ හරි පුදුම ගලක් වගේ රළු චරිතයක් කියලානේ ඔයාලා දකින්නේ. ඇත්තටම සමාජෙත් එක්ක ගැටෙනකොට පිරිමි කියන්නේ ගල් වගේ ඉන්න ඕන මිනිස්සු කොට්ටාසයක්. ඉතින් එතකොට ඒ වගේ පිරිමි හැම කෙනෙක් ගාවම මුදු වෙන්නේ නැහැ. හැම කෙනෙක් ගාවම මෙන්න මෙහෙමයි කියලා තමන්ව ඕපන් එකේ කියන්නේ නැහැ. ඕපන් එකේ තමන්ගේ හැඟීම් බෙදා ගන්නෙ නැහැ. හැබැයි තමන්ගේ හදවතට දැනෙන ගැහණිය ගාව පිරිමියෙක් හරියට නිකන් පොඩි දරුවෙක් වගේ. ගොඩක් වෙලාවට ගොඩක් ගැහණුන්ට ඇති වෙන පුංචි ප්‍රශ්නයක් තමයි මං ආදරය කරන කෙනා ඒ දවස්වල නම් හිටියා ටිකක් හයියට තදට රළු පිරිමියෙක් වගේ හිටියා. හැබැයි දැන් ටික කතාව ඉස්සරහට යනකොට එයා නිකන් දැන් පොඩි එකෙක් වගේ වෙලානේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේක මේ මට ඊයේ පෙරේදා අහන්න ලැබුණු සිද්ධියක්. කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා එයා දැන් එහෙම රළු නෑ. එයා මගෙත් එක්ක එයා මගෙන් නිකන් අනේ මට තේරෙන්නේ නෑ. මෙන්න මේ වගේ මැසේජ් එකක්. ඉතින් ඒකට මම දුන්න උත්තරේ තමයි පිරිමි එහෙමයි. හැම ගැහණියෙක් ගාවම පිරිමි සැනසීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ කියන්නේ කොටසක් පිරිමි ගැන. හරි. පිරිමියෙක් විදිහට ඉන්න පිරිමි ගැන. හැම ගැහණියෙක්ගෙම සැනසීම, හැම ගැහණියෙක්ගෙම සුව පහසුව බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන් ආදරය කරන, තමන්ගේ හදවතේ ඉන්න එකම එක ගැහණිය කියලා එක්කෙනෙක් ඉන්නවනම් අන්න ඒ ගැහණියගේ සැනසීම, ඒ ගැහණියගෙන් ලැබෙන සුවය විතරයි ඒ මනුස්සයා බලාපොරොත්තු වෙන්නේ. එහෙම සුවයක් ලැබෙන තැනක තමන්ට සුව පහසු ස්ථානය, පිරිමියාට සුව පහසු ස්ථානය ඔයා නම්, ඒ කියන්නේ ගැහණිය නම්, එයාගේ ස්වාමි දියණිය නම්, එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නම්, එයා ගාව පිරිමියෙක් හැසිරෙන්නේ ඇත්තටම පොඩි දරුවෙක් වගේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා බලන්න සමාජයට යනකොට ඇත්තටම ඔය දෙන්න ජීවිතේ ඉස්සරහට යනකොට බලන්න එයා ගන්න ඕන තීරණ හරි තැනදී හරි විදිහට ගනීවි. එයා පිරිමියෙක් විදිහට ඉඳීවි. හැබැයි ඇත්තම කතාව කිව්වොත් එහෙම පිරිමිය ඇතුළේ ඉන්නවා තාමත් මැරිච්ච නැති, තාමත් නැති වෙලා ගියපු නැති පුංචි දරුවෙක්. අන්නේ පුංචි දරුවව නම් කොහොමටවත් මරන්න එපා. ඔයා දන්නවද? පිරිමියෙක්ගේ හදවතේ ඉන්නේ පුංචි දරුවව මැරුවොත් ආයෙත් කවදාවත් හැඟීම් දැනීම් තියෙන පිරිමියෙක් ඔයාගේ ඉස්සරහනම් දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා කවම කවදාවත් ඔයාගේ ළඟ ඉන්න ආදරණීය බොයිෆ්‍රෙන්ඩ් වේවා, ඔයාගේ ස්වාමි පුරුෂයා වේවා, ඔයා ගාව ඉන්නේ පිරිමියාගේ ඇඟ ඇතුලේ එහෙම නැත්නම් හදවත ඇතුලේ ඉන්න පුංචි දරුවව නම් මරන්න හිතන්නවත් එපා. මමත් පිරිමියෙක් විදිහට කියන්නේ මොකද ඇත්තටම මමත් එහෙම හැම ගෑණියෙක් ගාවම ගිහිල්ලා සනසීම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම සුවයක් දැනෙන්නේ කොතනද? දන්නවද? පිරිමියෙක්ගේ ජීවිතේ ඇත්තටම පළවෙනි සුවය දැනෙන්නේ තමන්ගේ අම්මා ළඟ. සුවයක්, සුව පහසුවක්. හරියට නිකන් මට මෙතන හැමදේම කියන්න පුළුවන්. මට මෙතන හැම දෙයකින්ම මම නිදහස්. ඇත්තටම පිරිමි හැමතැනම කියවන්නේ නැහැ. අන්න ඒ වගේ තැනක විතරමයි තමන්ගේ අම්මගෙන් ලැබෙන ඒ සුවය, ඒ සැනසීම නිසාම පිරිමි ළමයි අම්මත් එක්ක ගොඩක් ක්ලෝස් වෙනවා කියලා කතාවක් ඔයාලා අහලා ඇති. හැමදේම කියනවා, හැමදේම බෙදා ගන්නවා. අන්න එහෙමයි. ඉතින් ගැහණියෙක් වෙච්ච ඔයා තේරුම් ගත යුතුම කාරණාවක් තමයි දරුවන්ට විතරක් නෙමෙයි, ඔයා ආදරය කරන ඔයාගේ ආදරවන්තයාටත්
ඔය විදිහට සැනසීමක් එකතු කරන්න. එහෙම වෙනකොට එයා හැමදේමවත් එක්ක බෙදා ගනීවි. ගොඩක් ගෑල්ලමයි කියන කාරණයක් තමයි එයා මගෙත් එක්ක කිසි දෙයක් කියන්නේ නැහැ. එයා හැමදේම තනියම හංගගෙන ඉන්නවා. මෙන්න මේ කියන කතාව. ඒ දේ එහෙම වෙන්න හේතුව තමයි ඇත්තටම ඔයා යාට තවත් ක්ලෝස් වෙන්න ඕනේ. ඔයාට තවත් ලං වෙන්න ඕනේ. එයාට සැනසීම දෙන්න ඕනේ. සැනසීම දෙනවා කියලා කියන්නේ ඇත්තටම යාට මානසික සුවය දෙන්න ඕනේ. පිරිමි කියන්නේ හයිය જાතියක්. හැබැයි ටක් ගාලා වැටෙනවා. මමත් පිරිමියෙක් විදිහට කියන්නේ ටක් ගාලා වැටෙනවා. හැබැයි අනිවාර්යෙන්ම නැගිටිනවා. හැබැයි විශ්වාස කරන්න ඔයා ඒ වැටෙන තැන්වලදී ඔයා ඒ මිනිස්සුන්ට මානසිකව ශක්තියක් දුන්නොත් ඒ මිනිස්සු අනිවාර්යෙන්ම ඔයත් එක්ක හැමදාම හයියට ඉන්නවා. ඔයත් එක්කම අනිවාර්යෙන්ම ඉන්නවා. විශ්වාස කරන්න ගැහණු තේරුම් ගන්න නැති කතාවක්. ඒ වගේම තමයි විශේෂම දේ මෙහෙම පිරිමියෙක් ඔයා ගාව කම්ෆර්ටබල් වෙලා ඔයත් එක්ක හැමදේම බෙදා ගන්නවා නම් ඔයා ගාව හැමදේම කියනවා නම් හරියට පොඩි දරුවෙක් වගේ පොඩි දරුවෙක් අම්මෙක් එක්ක කියනවා වගේ ඒ වගේ තැනක ඔයා ඉන්නවා නම් ඔයා සතුටු වෙන්න ඕනේ. ඔයා යාව අතාරින්න නෙමෙයි ඕනේ. ඔයා සතුටු වෙන්න ඕනේ. මෙයා දැන් මංගාව ඇත්තටම කම්ෆර්ටබල් වෙලා. මෙයා දැන් මංගාව ඇත්තටම සුවෙන් ඉන්නේ. ලෝකේ ප්‍රශ්න කොච්චර තිබුණත් පිරිමියෙක් විදිහට ප්‍රශ්න කොච්චර සමාජයෙන් ආවත් මෙයා මගෙත් එක්ක හැමදේම බෙදා ගන්නවා. ඉතින් මෙයා දැන් මංගාව සුවෙන් සනීපෙන් ඉන්නවා. අන්න ඒක තමයි විය යුත්තේ. ගැහණියෙක් විදිහට ඔයා තේරුම් ගන්න. මේ දේ තේරුම් ගත්තා කියන්නේ මේ වීඩියෝ එක බලලා හරි ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ ඔයා ආදරය කරන කෙනත් එක්ක සතුටින් ඉන්න ලැබෙනවා. ඉතින් සාරාංශය නම් මේ වීඩියෝ එකේ කවදාවත් පිරිමියෙක් ඇතුළේ ඉන්න ඒ පුංචි එකා මරන්න හිතන්නවත් එපා. ඒ පුංචි එකා මැරුවොත් ආයෙවාට හැඟීම් දැනීම් තියෙන මිනිස්සෙක් ජීවිත කාලෙටම ලැබෙන්නේ නැති වෙයි. එච්චරයි. ගෙහින්න.